අයිබෝන් පුතේ ඔන්න අපි සාකච්ඡා කරන්න ආරම්භ කරනවා අපගේ ලෝවටා දැනුම පළවෙනි ප්‍රශ්න සාකච්ඡාව. හරි. ඉතින් මේ ප්‍රශ්න ටික ඔයාගේ මේ වීඩියෝ එකත් එක්ක තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. හරි. වීඩියෝ එක පොඩි වෙලාවකට නවත්තලා ඔයා ගිහිල්ලා මේ ප්‍රශ්න වලට තනියම උත්තර සපයන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. right. අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නේ. ලෝක ජල දිනය කවදාද? ඉතින් ලෝක ජල දිනය යෙදිලා තියෙන්නේ සෑම අවුරුද්දකම මාර්තු 22 වෙනිදාට. හරි. ලෝක ජල දිනය යෙදිලා තියෙන සෑම අවුරුද්දකම මාර්තු 22 වෙනිදා. right. දෙවැනි ප්‍රශ්නේ බලන්න. ලෝක ප්‍රථම sannivedana චන්ද්‍රිකාව කුමක්ද? පටල ගන්න එපා. ලෝක ප්‍රථම චන්ද්‍රිකාව නෙවෙයි. ලෝක ප්‍රථම sannivedana චන්ද්‍රිකාව කුමක්ද? ඉතින් ලෝක ප්‍රථම sannivedana චන්ද්‍රිකාව තමයි ටෙල්ස්ටා කියලා කියන්නේ. හරි. හැබැයි ඔයාගෙන් අහුවොත් ලෝක ප්‍රථම චන්ද්‍රිකාව කුමක්ද? මොකද්ද ලෝක ප්‍රථම චන්ද්‍රිකාව? ස්පුට්නික් 1. ස්පුට්නික් 1 කියන්නේ ලෝක ප්‍රථම චන්ද්‍රිකාව. right. ඊළඟට බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. ලෝක පැරණිතම ජාතික ධජය කුමක්ද? මොකද්ද මේ ලෝකේ තියෙන පරණම ජාතික කොඩිය? හරි. ලෝකේ තියෙන පළවෙනි ජාතික කොඩිය අපි කියනවා ඩැනේබ්‍රොක් ජාතික කොඩිය. ඩෙන්මාර්කයේ ඩැනේබ්‍රොක් ජාතික කොඩිය තමයි ලෝකේ පළවෙනි ජාතික කොඩිය වෙන්නේ. ඒක නිර්මාණය කරලා තියෙන්නේ 1219 ජූනි 15 වගේ දවසක. right. ඊළඟ ප්‍රශ්නේ. ලෝකේ නවතම රට, ලෝකේ අලුතෙන්ම එකතු වුණ රට මොකක්ද? ගොඩක් අය හරි උත්තරේ සඳහන් කරාවේ. දකුණු සුඩානය. දකුණු සුඩානය තමයි ලෝකේ නවතම රට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 193 වෙනි රට තමයි දකුණු සුඩානය කියලා කියන්නේ. ඉතින් 2011 ජූනි 9 වෙනිදා සුඩානයෙන් නිදහස් වෙච්ච රටක් විදිහට 2011 ජූනි මාසේ 14 වෙනිදා එක්සත් ජාතීන්ගේ 193 වෙනි රට විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකතු වුණා මේ දකුණු සුඩානය කියන රට. right. අපේ අවසාන ප්‍රශ්නය බලන්න. ගංගා පහේ දේශය ලෙස හඳුන්වන්නේ ඉන්දියාවේ කුමන ප්‍රාන්තයද? මොකද්ද මේ ගංගා පහේ දේශය කියලා කියන්නේ? නවයම කියන පහක්. මොකද්ද? පංජාබ්. හරි. පංජාබ් තමයි පුතේ ගංගා පහේ දේශය කියලා අපි හඳුන්වන්නේ. මොනවද මේ පංජාබ් ප්‍රාන්තයේ තියෙන ගංගා පහ? වැඩිදුර දැනුමට ඒකත් සඳහන් කරගමු. හරි. ලියා ගන්න අවශ්‍ය දරුවෝ. බියාස් එකක් තමයි බියාස් කියලා කියන්නේ. හරි. අනිත් එක තමයි චෙනාබ්. බියාස් චෙනාබ්. හරි. අනිත් එක ජෙලම්. හරි. ජෙලම්. හරි. අනිත් ගඟ තමයි පුතේ රවි. රවි. අනිත් ගඟ කට්ලෙජ් කියලා කියනවා. කට්ලෙජ්. හරි. මේ ගංගා පහම ඉන්දු ගඟේ අතු ගංගා. හරි. මේ ගංගා පහ ඉන්දු ගඟේ අතු ගංගා. ඉතින් ගංගා පහේ දේශය කියලා කියන්නේ අපේ ඉන්දියාවේ තියෙන පංජාබ් ප්‍රාන්තයට. ඉතින් ඔයා මීට කලින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපෙවමයි කියන්නේ ප්‍රශ්න සාකච්ඡාවට කලින් අපිට උත්තර ටික ලබා දුන්නා නම් හරි ඒ උත්තර ටික කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ආගේ සාමාන්‍ය දැනුම මට්ටම ඉහළ තත්යකට අරගෙන යන්න. හැමෝටම ජය වේවා.